සුබ දවසක් යාළුවනේ. කොහොමද ඉතින් ඔයාලට? හැමෝම හොඳින් ඉන්නව නේද? අපේ ජීවිතය කියලා කියන්නේ හරි පුදුම දෙයක් කියලා වෙලාවකට මට හිතෙනවා. ඇයි දන්නවද? අපේ ජීවිතේ මොහොතින් මොහොත, තප්පරෙන් තප්පරේ ගෙවිලා ගිහිල්ලා අතීතයට එකතු වෙනවා. හැබැයි අපේ ජීවිතේ අපි ආදරණීයන් එක්ක ගත කරපු සුන්දර මතක, ඒ බෙදාගත්ත දේවල් අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. හරියට පොතක පිටු පෙරලෙනවා වගේ පිටුවෙන් පිටුව අපේ ජීවිතයට එකතු වෙනවා. ඒ වගේ ලිව්ව ලස්සන පරිච්ඡේදයක් තමයි ඔයාලත් එක්ක මම මේ බෙදාගන්නේ. ඔන්න ඔක්කොටම කලින් මතක් කරන්න ඕනේ ඉමාසස් ඩයරි කියන මගේ මේ පේජ් එක ෆලෝ කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මම YouTube වීඩියෝ දානවා. මගේ channel එක subscribe කරන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ ටයිප් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ලයික් එකකුත් දාගෙන යන්න. කතාවෙන් කතාව දෙවියන්ගේ ආශිර්වාදෙත් අරගෙනම අපි කපන පටන් ගත්තා. කැපිටි කොල්ලෑව හරහා යනවා නම් අනිවාර්යයෙන්ම පුළුවන්කමක් තියෙනවා නම් මම ඇවිල්ලා යන තැනක් තමයි ගෝන මැරියාව චාල උල්පත. වතුර තිබහකටත් වඩා මේ පරිසරයේ ලස්සන බලන්න තමයි මම මෙතන නතර වෙන්නේ. ගිනි අවුවේ බයික් එකේ ඇවිල්ලා දැනෙන රස්නේ කොහෙන් ගියාද කියලා නෑ මේ පරිසරයට ඇතුල් වෙද්දී නම්. කොළපාට පරිසරෙත් එක්ක අමුතු සීතලක් ඇඟට දැනෙනවා. අම්මෝ ඉතින් මගේ සතුට නම් කියලා වැඩක් නෑ. අපි මේ ඉක්මනට යන්නේ අපිට ගොඩාක් දුර තව යන්න තියෙන නිසා. මේ බලන්න යාළුවනේ මේ පරිසරයේ තියෙන කොළපාට. ඔයාලත් මං වගේ ස්වභාවික පරිසරයට ආදරය කරන කෙනෙක්ද? එහෙනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලා යන්න කැමතිම බලන්න කැමතිම තැන්. ඒ වගේ මාලික ප්‍රදේශයේ මේ වගේ තැන් තියෙනවා නම් ඒවත් අනිත් අයට දැනගන්න කමෙන්ට් සෙක්ෂන් එකේ ටයිප් කරගෙන යන්න. මේ උල්පතේ වතුර හැම තැනම පැතිරිලා තිබුණා. වතුර හරියට වීදුරුවක් වගේ හරිම පිරිසිදුයි. ඒ නිසාමද මන්දා අවට තිබ්බ පරිසරයත් හරිම ලස්සනට කොළ පාටින් සැරසිලා තිබුණා. ඔයාලටත් පේනව නේද? මේ වගේම තවත් උල්පතක් තියෙනවා කැපිටි කොල්ලෑවට අයිති සිංහයා උල්පත කියලා. ඉතින් මේ හරහා ඔයාලත් ගමනක් යනවා නම් අපි වගේ මේ උල්පත් දෙකට ගිහිල්ලා යන්න අමතක කරන්න එපා. මේ වෙලාවේ හැටියට බැරි වුණත් යාළුවනේ අනේ නාන්න තිබුණා නම් කියලාත් හිතුණා මට මෙතන තිබුණ සනීපෙට. වතුර ෆිල්ටර් නැතුවම බැරි මේ වගේ පැතිවලට වකුගඩු රෝගය වැනි රෝග පීඩා වැළඳිලා තියෙද්දි සෝභාදාම විසින් මිනිසුන්ට ලබා දුන්න වටිනා කියන සම්පත් තමයි මේ වගේ ජල උල්පත්. ඒ නිසා අපි හැමෝම මේ සම්පත් ආරක්ෂා කරගන්න ඕනේ. අටයි තියට විතර ගෙදරින් පිටත් වෙලා මෙතෙන්ට ඇති 10ට විතර ඇති. තව ගොඩාක් දුර යන්න තියෙන නිසා අපි ආයෙත් ගමන පටන් ගත්තා. මේ අවසරත් එක්ක ආසාවට බයික් එකේ ආවට එක දිගට ඉඳගෙන ආපුවාම නම් ටිකක් වෙලා යද්දි එපා වෙනවා. ඔයාලටත් ඒ අත්දැකීම ඇති ගොඩාක් දුර බයික් එකේ ගිහින් තියනවා නම්. මේ ඔයාලට පේන්නේ ඒ වගේ එපා වෙලා ඉන්න මොහොතක්. දැන් වෙලාව 2ට විතර ඇති. අපි ආව කෑම කන්න. කැකිරාවේ පාක් එක තමයි කෑම කන්න නතර කරේ. එතන view එක නම් මාරම ලස්සනයි. කෑම කන තැනට ඉස්සරහින් ලස්සන වෙල්ලායක් තිබුණා. මේ දවස්වල අලුතෙන් කුඹුරු වැඩ පටන් අරගෙන තිබ්බ නිසා ලාවට හැදිච්ච ගොයන් තමයි තිබුණේ. ඉතින් ඔයාලා දන්නවනේ යාළුවනේ ඒ ගොයන් වල ලස්සන හුලන් පාරත් වෙදගෙනම අපි සනීපෙට කෑම කන්න පටන් ගත්තා. ඕපදෝප කතාවක් දාගෙන කෑම කනකොට කපුටු යාළුවෝ ටිකක් ආවා මේ කෑම ඉල්ලගෙන. එක යාළුවෙක්ට කෑම දැම්මට පස්සේ ඒ යාළුව අනිත් යාළුවෝ සේරම එක්කගෙන ආවා. ඉතින් එයාලට කෑම දානවා ඉවරයක් උනේ නැහැ අපිට. ඊට පස්සේ ඉතින් අපි ඉන්න තැනට බලු යාළුවෙකුත් ආවා. අපි යාටත් කන්න දුන්නා. ඔයාලත් කෑම කන තැනට කවුරුම හරි මේ වගේ යාළුවෙක් ආවොත් එහෙම කෑම ටිකක් දෙන්න අමතක කරන්න එපා. මොකද සත්තුන්ටත් අපිට වගේම බඩගින්න දැනෙනවනේ. ඒ නිසා අනිවාර්යෙන්ම පුළුවන්කමක් තියෙනවා නම් කෑම ටිකක් දෙන්න. එයාලා බලාගෙන ඉද්දි කෑම කන එක එච්චර හොඳ පුරුද්දක් නෙවෙයිනේ නේද? පුංචි පොද වැස්සකුත් ආවා. අපි ඉතින් ආයෙත් ගමන පටන් ගත්තා.
අපි මේ ආපු පාර හරිම ලස්සන පාරක්. අපි මොලතිව් අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ඇවිල්ලා දඹුල්ල හරහා තමයි අද මොනරාගලට යන්නේ. ඉතින් මේ පාරේ වැඩිපුරම දකින්න හම්බෙන්නේ කුඹුරු යායවල්, ඒත් එක්කම ඈතෙන් තියෙන කඳු පන්ති, ඇහැට හරිම ලස්සන දර්ශන. දඹුල්ලට ආවට පස්සේ අපි දෙන්නට එකපාරටම හිතුණා දඹුලු විහාරය වැදගෙන ගියොත් හොඳයි කියලා. මොකද පුංචි කාලේ ට්‍රිප් එකක් ආවට පස්සේ අවුරුදු ගානකින්ම දඹුල්ල වදින්න අපි ඇවිල්ලා තිබුණේ නැහැ. එයත් එහෙමයි, මමත් එහෙමයි. කවදාවත් වතුර හිදෙන්නේ නැති දියබිඳු වැස්සෙන උල්පත කියන අර්ථයෙන් තමයි දඹුල්ල කියන වචනේ හැදලා තියෙන්නේ. ඒ වගේම නිස්සංකමල්ල රජතුමා විසින් මේ ලෙන් සංකීර්ණය තුල විශාල බුදු පිළිම ප්‍රමාණයක් ඉදි කරලා තියෙනවා. මේවා රත්තරන් ආලේප කරපු නිසා තමයි ස්වර්ණගිරි ගුහා කියන අර්ථයෙන් රන්ගිරි කියන එක හැදිලා තියෙන්නේ. ඒක තමයි මෙම ස්ථානයට රන්ගිරි දඹුරු කියලා කියන්නේ. පොළොන්නරු යුගයේදී නිස්සකමල්ල රජතුමා මෙම ස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන්න කලින් වලගම්බා රජතුමා සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න ලෙන් සංකීර්ණය තුළ සැඟවිලා ඉඳලා තියෙනවා කියලා තමයි ඓතිහාසික පුරාවෘතවල සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි රන්ගිරි දඹුලු විහාරය ලෝක උරුමයක්ද වෙනවා. ලංකාවේ තියෙන විශාලතම ලෙන් සංකීර්ණය තමයි මේ රන්ගිරි දඹුලු විහාරයේ පිහිටලා තියෙන ලෙන් සංකීර්ණය. කීර්තිසී රාජසිංහ රජතුමා විසින් මෙම විහාරස්ථානයේ ලෙන් සංකීර්ණවල බොහෝමයක් බිතුසිතුවම් නිර්මාණය කරලා තියෙනවා. නිස්සංකමල්ල රජතුමා මෙම ලෙන් විහාරය ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රථම විජයබාහු රජතුමා විසිනුත් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරලා තියෙනවා කියලා තමයි ඉතිහාසයේ වැඩි වියට සඳහන් වෙන්නේ. තවත් තියෙන සුවිශේෂත්වයක් තමයි මෙම ස්ථානයට සීගිරියත් හරිම පැහැදිලිව දර්ශනය වෙනවා. මන් මේ ඔයාලට ලොකු කරලා පෙන්නන්නේ ඒ සීගිරිය. රන්ගිරි දඹුරු විහාරයේ විශේෂ වෙන්න හේතු ගණනාවක්ම පවතිනවා. එකක් තමයි රජවරු කිහිප දෙනෙක්ම මේ ස්ථානය හා සම්බන්ධව තිබීම. ප්‍රතිසංස්කරණ කටයුතු සහ ඔවුන්ගේ ජීවිතයේ විවිධ අවස්ථාවලදී. අනිත් කාරණාව තමයි කවදාවත් නොසිදෙන අසිරිමත් දියබිඳුවේ පුරාවෘතය. තුන්වෙනි කාරණාව වෙනස්ම ලක්ෂණ වලින් සමන්විත වන ලෙන් විහාර 5ක් දක්නට ලැබෙනවා. විශාල ප්‍රදේශයක පැතිරලා පවතින බිතුසිතුවම් යායක්ම බලා ගන්න ඕන නම් ඔයාලා අනිවාර්යෙන්ම එන්න ඕනේ රන්ගිරි දඹුලු විහාරයට. අදටත් නිරුපද්‍රිතව තියෙන වසර 2700කට වඩා පැරණි ඉබ්බන් කටුව සොසාන භූමියත් මේ ආසන්නයේම තමයි පිහිටලා තියෙන්නේ. ඉබ්බන් කටුව කිව්වහම ඉතින් අපිට මතක් වෙන්නේ ආදි කාලීන මානවයාගේ පුරාවෘතනේ. මේසා වටිනාකමක් තියෙන රන්ගිරි දඹුලු විහාරයේ පිහිටලා තියෙන්නේ හරිම දර්ශනීය ස්ථානයක. බුදුන් වහන්සේ මහා මංගල සූත්‍රයේ දේශනා කරලා තියෙනවා පතිරූපදේශ වාසෝච කියලා. මේ වගේ ලස්සන දර්ශන අපි ඇස් දෙකෙන් දකින්න නම් කොච්චර පින් කරලා තියනවද කියලා හිතෙනේ මේ ලස්සන කඳු යාය දැක්කට පස්සේ. ඈතින් හමාගෙන එන සීතල හුලගත් එක්ක ඇස් දෙකට සනීපෙට පේන මේ කඳු යාය දැක්කට පස්සේ ඒක වෙනමම හැඟීමක්. ගියොත් ආයේ පැය ගානකට එන්න නොහිතෙන තරමටම ඒ දර්ශනය හරිම ලස්සනයි. ඒත් ඉතින් මොනව කරන්නද යාළුවනේ, අපි රෑ වෙන්න කලින් යන්නත් ඕන නිසා ආයෙමත් ගමන පටන් ගත්තා. වැඩි කතාවට බර නැති පාර්ට්නර් කෙනෙක් හම්බෙච්ච නිසා මට ඉතින් ගොඩාක් වෙලාවට සයිලන්ට් එකේ තමයි යන්න වෙන්නේ. මං කියවන තරමටම එයා කියවන්නේ නැහැනේ. එයා කරන්නේ මං කියන හැමදේම අහගෙන ඉන්න එක. ගොඩාක් රස්න නිසාම අපි තැඹිලි ගෙඩියක් බොන්න නතර කරා. ගිනි අවුවේ ගමනක් යන කෙනෙක්ට, බඩේ දැවිල්ලක් හැදුන කෙනෙක්ට තැඹිලි කියලා කියන්නේ ඉතින් දිව්‍ය ඖෂධයක් වගේ. දුන්න ගානටත් පාඩු නැති වෙන්න තැඹිලි ගෙඩිය හොඳට තිබුණා. ශ්‍රී ලංකාව කාලයක් පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරය විදිහටත් හඳුන්වලා තියෙනවා. එහෙම කියන එකේ පුදුමයක් නෑනේ කියලා මට හිතුනේ මග දිගට හම්බෙච්ච කොඹුරු යායවල් ටික දැක්කට පස්සේ. බලන හැමතැනම තියෙන්නේ කොඹුරු යායවල්. කඳ තියෙන තැන්වලට ගියපුවාම හෙල්මලු ක්‍රමයට වගා කරන කොඹුරු යායවල්.
ඒ අතරේ මේ බ්ලොග් එකේ මට හිත ගියපු තවත් ලස්සන තැනක් තමයි දැන් ඔයාලා දකින්න යන්නේ. මට ඉතින් වැඩිපුරම හිත ගියොත් ස්වභාවික පරිසරයේ තියෙන ලස්සන දෙයක් තමයි ඉතින් මෙන්න මේ කඳු පන්තිය ගැන තමයි මම මේ කියන්න යන්නේ. මෙතනින් පටන් ගන්න මේ කඳු පන්තිය මොනරාගලට යනකම්ම අපිට අතරින් පතර දකින්නට ලැබුණා. ඇත්තටම කිව්වොත් එහෙම කොච්චර මහන්සි වුණත් මේ කඳු පන්තිය දැක්කට පස්සේ හිතයි ගතයිත් එකම නිවිලා යනවා. තාවෙන් කතාව ගමනත් ඉවරයි යාළුවනේ. තවත් මේ වගේ ආදරණීය බ්ලොග් එකක් අරගෙන ඔයාලව හමු වෙනකන් ආදරෙන් සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා.